ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නවා මෙදා පාර මාතර දිස්ත්‍රික්කයට. ඉතින් මේ අපි ආවා නිල්දිය බුබුල බලන්න මෙදා පාර. මොකද මේ වර්ෂාපතනයත් එක්ක අපිට කඳුකරය එච්චර සුදුසු නෑ මේ දවස්වලට. මොකද හැමතැනම නායනවා ජීවිත නැති වෙනවා. පහුගිය දවස් දෙකේ වල දකින්න නැති හරියට ජීවිත නැති වුණා. ඇත්තටම හරිම දුකයි කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ස්වභාව ධර්මයේ කියන දේ වෙලාවකට හරිම හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙනවා. හරි කමන්න. මෙදා පාර අපි ඇවිල්ලා මාතරට. මාතර ඉඳලා වලස්මුල්ල පැත්තටත් වලස්මුල්ල ඉඳලා මිද්දේනිය පැත්තටත් යන අතරමඟ තියෙනවා උඩජූලම්පිටිය ගම්මානයට අයිති නිල්දිය බුබුල ගොඩක් කට්ටිය අහලා ඇති. පහුගිය කාලේ අන්තර්ජාලයේ ගොඩක් ප්‍රසිද්ධ වුණා මේ නිල්දිය බුබුල. හරි ලස්සන නාන තටාකයක් කිව්වොත් හරි. ඒක වගාලින්දක් ඒ වුණාට නාන තටාකයක් වගේ තමයි. ඉතින් අපි කොහොම හරි කරලා හෝමගම ඉඳලා ආවා නිල්දිය බුබුල බලන්නයි. ඒත් එක්කම මේ දින 3 ඇතුළේදී ගොංගල සහ පැට්න යන ස්ථාන වලටත් අපි යනවා. ඔයාලා channel එකත් එක්ක හිටියොත් බලා ගන්න පුළුවන්. හරිම නිස්කලංක ප්‍රදේශයක්. හරියට මහන්සි. මොකද අපි නතර මගද අපි බස් එකෙන් කලින් දැහැලා තිබ්බ කිලෝමීටර් 2ක්. ඉතින් දැන් මේ කිලෝමීටර් 2 මේ පහින් ගෙවාගෙන යනවා. ඉතින් ඉස්සරහට සෙට් ලයින් අපි ගිහිල්ලා බලමු නිල්දිය පොකුණ මොන වගේද කියලා. Let's go. අපි ආවා අපේ නිල්දිය බුබුල තියෙන තැනට. හරි ලස්සන අපූර්ව වෙල්යායක් මැද්දේ මෙන්න මේ විදිහට තියෙනවා. බලා ගන්න පුළුවන් ඉතින් වලට. ඉතින් අපේ ගමන් සගයෝ ටික මෙදා පාර අඳුරගත්තොත් අපේ වෙනදා වගේ ඉතින් දුලාරයි කොහමද? මේ පාර වෙනස් වෙන චාරිකාවක් වෙනස් මෙහෙකට ආවේ. නියමයි. ඉතින් ඒ වගේම අලුත් මූණක් වෙනවා අපේ නුවන්. ඉතින් කොහමද? හොඳයි. රටේ ඉඳලා ආවට පස්සේ යන පළවෙනි ගමනනේ. ඒ වගේම අපේ දුලාරයගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් කොහමද? හලෝ. නම මොකක්ද එයාගේ? මගේ නම ඕෂන. ඕෂන. ඉතින් කොහමද? මේනක. ඉතින් අයියේ කොහමද? මේ බලන්න. වාව්. නිල් පාටයි. කොහොමද කළාද ලස්සන? වීඩියෝ ෂොට්ස් ටිකක් නම් අරගන්න පුළුවන් අපිට. මේක අඩි සාමාන්‍යයෙන් මං හිතන්නේ 6-7කට කිට්ටු වෙන්න යට ඇති බොහෝ විට. උඩුජූලම්පිටිය පැත්තේ ඉන්නවා නම් මේ අවට ඉන්නවා නම් මාතරවට ඉන්නවා නම් ඔයාලට එන්න රෙකමන්ඩ් කරන්න පුළුවන්. සහ හරිම විනෝදකාමී තැනක් තමයි මෙන්න මේ නිල්දිය බුබුල කියලා කියන්නේ. එහෙනම් අපි පටන් ගමු පිස්සු නටන්න.
එහෙනම් අපි ගිහිල්ලා එන්න. කට්ටිය දිගටම සෙට්ලා ඉන්න මගේ channel එකත් එක්ක මතක් කරලා අපේ දුලාව ෆලෝ කරලා තියාගන්න. දුලා යෝෂද මොකද්ද පේජ් නම? ඩ්‍රෝන් නලහකොන් මතක් කරලා ෆලෝ කරලා තියාගන්න. ඉතින් අපි අනිත් යාළුවෝ දෙන්න ඉන්නවා පෙන්නුවන් සහ අනිත් එක නා. ඔය පේජ් එක කරමක් කරි. නෑ පේජ් එක කරන්න. ඉතින් හරියම හොඳ යාළුවෝ ටිකක් කොහින් ගියත් හම් වෙනවා කියලා කියනවනේ එකම ජාතියේ යාළුවෝ. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ ඉදිරිපස්සේ මෙන්න මේ ආකාර නිල්දිය බුබුල. ඉතින් අපි මේ ජීවිතේ බිඳුව එහෙනම්. එන්න ඉන්ටර්වල් එක එකතු වෙන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔන්න ඉතින් ආයුබෝවන් සුබ උදෑසනක් එන්න ඕනේ ඔයාලා ඔක්කොම. ඉතින් ඔන්න අපි අපේ ඊයේ නිල්දිය බුබුලේ ගමනේ අවසානය සනිටුහන් කරමින් අද අපේ ගොංගල චාරිකාව අද පටන් ගන්නවා. ඉතින් ඔයාලට පේනද මගේ පසුපසින් දිස්සෙන මෙන්න මේ හරි අපූර්ව view එකත් එක්ක අපි දැන් ලැහැත්තුනේ මෙන්න මේ හරි අමාරු පාර දිගේ ගොංගල දක්වා ගමන ආරම්භ. ඉතින් ඔයාලට අපේ ඊයේ ගමනේදී අපේ දුලාරය පෙන්වන්නේ. දුලාරය කොහොමද ඊයේ ගමන? ඊයේ ගමන සුපිරියි. හරිනේ. ඉතින් කියලා වැඩක් නැහැ සුපිරි කොලොට එක්ක සෙට් වුණා. මේක වෙලාව තමයි. වාසනාව. ඉතින් ඒත් එකම අපේ නුවන් ඉතින් හයි. කොහොමද ඊයේ ගමන? ගියල්කුණ දෙයක් නැහැ. අන්න සුපිරි. ඉතින් මේ අද යන්නේ අපි තුන් දෙනා විතරයි. අද අපේ මෙන්න මේ ස්කූටියේ තමයි යන්නේ දුලාර අයියලාගේ ඔක්කොගේ ස්කූටියේ. මෙතනින් එහාට අපිට පොඩ්ඩක් අමාරු පාරක් තියෙන්නේ. මෙතනින් එහාට යන්න කොහොම හරි කරලා අපි යමු. වැස්සක් එන්න හදන්නේ. වැස්සක් එන්න කලින් අපි කොහොම හරි කරලා යන්න ඕන දිනියට යනකම්. හරි එහෙනම් කට්ටිය දිගටම සෙට්ලා ඉන්න මේ හුලස් සද්දේ හින්දා මාව හරියට ඇහෙන්නේ නැතුව ඇති. අපි යමු එහෙනම්. ගොංගල අසිරිය බලන්න. ඉතින් ඔන්න අපි කොහොම හරි කරලා අසීරු ගමනක අවසානයට ඉතාම ආසන්නලා ඉන්නේ. ඔයාලට පේනවද මගේ මෙන්න මේ ඉදිරිපසින් තියෙනවා මෙන්න මේ ටව එක තමයි අපි හැමෝම නරඹන දෙරණ නාලිකාවේ ටව එක. ඉතින් මේ ගොංගල කන්ද මුදුනේ ගොඩක් මෙතන විශේෂත්වය තමයි මුළු ලංකාවටම In 200 meters, you will arrive at Gingala Mountain Peak. ගොංගල කන්ද මුදුනේ තියෙනවා මේ අපේ නේවි එකේ කට්ටිය තමයි මෙතන ආරක්ෂාවට ඉන්නේ. ඒ වගේම හරි අමුතු වීදුමත් එක්ක තියෙන දුප්තභාවය අපේ හිතට මාර විදිහට අර සීතලක් එක්ක අර තියෙන හරි මුදු පහස මේ බලන්නකො මම බොරුද කියන්නේ කියලා. මගේ ඉස්සරහින් පේන ඇති වලට හරි අපූර්වට තනියම තියෙන මේ මංමාවත් වගේ මේ මගේ පිටිපසින් ගලාගෙන යන නීදුම ගංගාවල් එක්ක මේ තියෙන සුන්දරත්වය මේ සබහා ධර්මය මොන වගේද කියලා අපිට හිතා ගන්නවක්වත් බෑ අඩුම තරමේ. බලන්නකො මේවා නිකන් අර හුලඟ නිතරම සුළඟත් එක්ක දැවෙන හින්දා මේවා නිකන් අර බොම්සායි ගස් එක්ක වගේ ගොඩක් උස යන්නේ නැහැ. මොකද මේ හුලඟත් එක්ක ඒවට සරිලන විදිහට තමයි මේ ශාක සේරම පිහිටලා තියෙන්නේ. ඉතින් එන්න බලමු අපි බින්දුමු. මට වචනත් පැටලෙනවා ඒ තරම්ම ලස්සන. ඉතින් අපි යමු ගොංගල සුන්දරත්වයේ විඳින්න. එකතු වෙලා ඉන්න.
ඉතින් අපි මේ ගොංගල ගමනාන්තයේ හරි අඩකට වගේ ආවා. ඔයාලට ගොංගල ඇතුළට එනකොට මෙන්න මේ වගේ පාරවල් දෙකට බෙදෙන තැනක් තියෙනවා. අනිවාර්යෙන් මතක තියාගන්න. මෙන්න මෙතනින් උඩට ගියාම අපිට සාමාන්‍යයෙන් අර හරි ඉක්මනට බලා ගන්න පුළුවන්. ලස්සන view point එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් වම් පැත්තට දාලා ගියාට පස්සේ ඒ වගේම මෙතනින් කෙලින්ම යනකොට තමයි අපිට ගොංගල view point එකට යන්න අවස්ථාව ලැබෙන්නේ. යන කෙනෙක්ට කාල වේලාව තියෙනවා නම් නිදහසේ ඇවිල්ලා කරලා යන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මෙන්න මෙතනින් උඩට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අර ලස්සන view point එකක් බලා ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම ගොංගලට යනවා නම් ගොංගල view point එකට යනවා නම් මෙන්න මෙතනින් පල්ලෙහාට කෙලින්ම යන්න හරි අපූර්වට දෙක බලා ගන්න පුළුවන් ඔයාලට ගොංගල අසිරිය. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ගස්. ඔයාලට පේන ඇති මේ හැම තැනකම කොච්චර සිංහරාජ වනාන්තරයට අයිති හැම ශාකයකටම වගේ මෙන්න මේක මේ පාසි කියන දේවල් හරි අපූර්වට මේ ගස්වල බැඳලා තියෙනවා. ඒක අර අපි ෆෝන් එකකින් දකිනට අපි S දෙකෙන් දකින එක ඒක අපිට මාරම තෘප්තියක් ඥාන දෙන අපේ ඇස් වලට. ඉතින් අපිට කාල වේලාව නැහැ. අපි යමු ඉස්සරහට. මේ ගමන විඳින්න. හරි යමු තුලා රහන. Let's go. ඉතින් අපි කොහොමෙන් හරි ගොංගල කඳු මුදුනේ උඩටම ආවා. අපේ පීක් එක බලන්නකෝ හරි අපූර්ව. මේ තමයි ගොංගල. බලන්නකෝ අපිට පහලින් දැක ගන්න ලැබෙන view එක. මේ ගොංගල කියන්නේ ශ්‍රී ලංකාවේ 15 වෙනි යට උසම කන්ද කියලා තමයි කියන්නේ. මේ ගොංගලත් එක්ක කතා රාශියක් බැඳෙනවා. මොකක්ද කියලා කිව්වොත් ඇත්ත වශයෙන්ම ඒ තමයි මේ ගොංගල එකල වලගම්බා රජතුමා විසිනුත් කරා කියලා කියනවා. මේ දැනගන්න ලැබිච්ච කතා මේවා. ඒ වගේම මේ ගොංගල දිගේ පහළට ගලාගෙන යන දිය ඇල්ලේ දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ওই දිය ඇල්ල පහළට ගලාගෙන යනකොට දෙනියාය ඔය සයිඩ් එකට යනකොට ඒ කාලේ මේ ඔය ගඟ දිගේ පළතුරු වර්ග පාවෙලා යනවා කියලා කතාවක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මිත්‍යා මත ඒ දේවල් තමයි දැනගන්න ලැබුණේ. ඉතින් කොහොම හරි කරලා හරි අපූර්ව ගමනක්. හිතා ගන්න බෑ මෙච්චර දවසක් අපි බයික් වල යනවා මෙහෙ යනවා. ඒ වගේම බස් එකේ ඉඳලා ඇවිල්ලා මේ විදිහට කාලා බීලා දොලක නාලා ලින්දක නාලා ඒ වගේ දේවල් අපිට කොච්චරන සොඳුරු මතකද අපි මේ ගෙවන ජීවිතේට. අපි ඉතින් මේ ටික කාලයයි ජීවත්. ඒ ජීවත් වෙන කාලයට මේ වගේ දේවල් කරන්න ලැබෙන එක ඇත්තටම සතුටක්. ඉතින් මේ වගේ දේවල් කරන්න දකින්න අමාරු කට්ටියට ලොකු උදව්වක් වෙනවා මගේ මේ වීඩියෝ එක. කොහොම හරි කරලා මගෙත් එක්ක රැඳෙන්න ඔයාලට බොහොම ස්තුතියි. ඊළඟට අපේ ගමන ඇදිලා තියෙන්නේ පැට්නාවලට. අපි හෙට ගිහිල්ලා නාගෙන හරි විනෝද විදියට ඉඳලා ජොලි කරලා අපි යනවා ගෙවල් බල. ඉතින් මේ බලන්නකො. මගේ පසුපසින් දෙක ගන්න ලැබෙනවා තව ඔයාලට. වා. හිතා ගන්නක්ක පුළුවන් මේ තරම් ලස්සන තැනක් මාතර දිස්ත්‍රික්කයේ තියෙනවා කියලා. අපි නිකන් නුවරඑළියට ආවා වගේ තමයි අපිට හැඟෙන්නේ. තමයි අපි ඔයාලත් විඳින්න. මම view travel ආදරේ.
අපි අපේ මේ මාතර දිස්ත්‍රික්කයේ මේ සුන්දර ඉසව්වේ සංචාරය මෙතනින් නිමා කරනවා. අපි දැන් ඉන්නේ පැට්නවල. කිව්පත් වගේ හරි අපූර්ව දිය පහරක් වලට පේනවා ඇති. අර උඩහෙන් මෙහෙම ගලාගෙන ඇවිල්ලා හරි ලස්සනට පහළට ගලාගෙන යන මේ සිංහරාජ රක්ෂිතයට අයිති මෙන්න මේ සුන්දර දිය පහරවල්, මේ සුන්දර කඳු මුදුන්, මේ දේවල් වල පහස විඳිමින් අපි අපේ සංචාරය මෙතනින් ඉවර කරන්න යන්නේ. අලුත් යාළුවෙකුත් හම්බුණා. ඔයාලට පේනවද? ඔයාලා දකින්න ඇති ලස්සන වීඩියෝ ටිකක්. ඒක නම් කියලා වැඩක් නැහැ. උඩ ඉඳලා පල්ලෙහාට ඉස්සලා යන්න තියෙන්නේ. ඒක හිතුවම නම් ඇත්තටම හරි විනෝදයි. මේ වගේ දේවල් මිනිස්සෙක් වුණාම අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද මේ මනුස්ස ජීවිතේ දෙපාරක් ලැබෙන්නේ නැහැ අපිට. ඉතින් සුපිරි යාළුවෝ ටිකක් හම්බුණා. මේ ගමන අතරතුර අපිට නිල්දිය බුබුලෙදිත් හම්බුණා. ඒ වගේම මෙතනදිත් අපිට හම්බුණා තව අයිලා දෙතුන් දෙනෙක්. හරියම සතුටුයි. ඉතින් එහෙනම් channel එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. මේ වගේ ලස්සන වීඩියෝ දකින්න. පුංචි අඩුපාඩුකම් ඇති. ඒ දේවල් ඉස්සරහට හදාගෙන හැමදේම කරගෙන යමු එහෙනම්. ඕගොල්ලෝ පරිස්සමින් ඉන්න. අපේ මාතර සංචාරය මෙතනින් ඉවරයි. එහෙනම් අපි ගිහිල්ලා එන්න. මම U-turn.